GM පේමචන්ද්‍ර ඝාතනය ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ තවත් අඳුරු සිදුවීමක් සිදු වුණා. එදා දේශපාලනික බල අරගල සහ ප්‍රචණ්ඩත්වය රට පුරා පැතුරු තිබූ කාලයක්. එම කාලයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළ ප්‍රබල දේශපාලඥයෙකු වූ GM පේමචන්ද්‍ර මහතා හදිසියේම ඝාතනයට ලක් වුණා. මෙම සාමාන්‍ය අපරාධයක් ලෙස නොව ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ විශාල ප්‍රශ්න රැසක් ඉතිරි කළ සිදුවීමක් බවට පත් වුණා. ශ්‍රී ලංකා දේශපාලනයේ ක්‍රියාකාරී චරිතයක් වූ දේශපාලඥයෙක් ඔහු දේශපාලනයට පැමිණියේ රටේ දේශපාලන වාතාවරණය ඉතාමත් උණුසුම් වූ කාලයක. එවකට දේශපාලන පක්ෂ අතර ගැටුම් පක්ෂ මාරුවීම් බල අරගල සහ විවිධ ආකාරී දේශපාලන පීඩන රට තුළ දක්නට ලැබුණා. GM පේමචන්ද්‍රද එම දේශපාලන වාතාවරණය තුළ වැදගත් චරිතයක් බවට පත් වුණා. නමුත් ඔහුගේ දේශපාලන ගමන 1991 වසරේදී පිහිසුණු ලෙස අවසන් වුණා. 1991 වසර ශ්‍රී ලංකාවට ඉතාමත් අසීරු කාලයක්. රට තුළ යුද්ධය පැවතුණා. දේශපාලන ප්‍රචණ්ඩත්වය සහ ඝාතන පිළිබඳව සිදුවීම් වාර්තා වෙමින් තිබුණා. දේශපාලනය තුළ විවිධ කණ්ඩායම් අතර ඇති වූ ගැටුම් සමහර අවස්ථාවලදී ජීවිත හානි දක්වාම ගමන් කළා. එවැනි පසුබිමක් තුළ GM පේමචන්ද්‍ර මහතාගේ දේශපාලන ක්‍රියාකාරකම්ද විවිධ අවධානයන්ට ලක්ව තිබුණා. නමුත් 1991 සැප්තැම්බර් 2 වෙනිදා සිදු වූ සිදුවීම ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළා. එදා GM පේමචන්ද්‍ර මහතා දේශපාලන කටයුතු වල නිරතව සිටියා. කිසිවෙකුටත් නොසිතූ මොහොතක ඔහුට එරෙහිව මාරාන්තික ප්‍රහාරයක් එල්ල වුණා. සිදුවීම ඉතා වේගයෙන් සිදු වුණා. මිනිසුන් සිදුවන්නේ කුමක්දැයි තේරුම් ගැනීමටත් පෙර ප්‍රහාරය අවසන් වුණා. GM පේමචන්ද්‍ර මහතා එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වුණා. ඔහුගේ ඝාතනය දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කම්පනයක් ඇති කළා. එක් දේශපාලඥයෙකුගේ ජීවිතයේ අවසන් වීම පමණක් නොව එම ඝාතනය පිටිපස තිබූ හේතු වගකිය යුතු පුද්ගලයන් සහ දේශපාලන පසුබිම පිළිබඳ ප්‍රශ්න රැසක් මතු වුණා. එම සමයේ ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ බල අරගලවල අඳුරු පැත්ත එම සිදුවීමෙන් නැවත වරක් එළි වුණා. GM පේමචන්ද්‍රගේ ඝාතනය එවකට පැවති දේශපාලන වාතාවරණය පිළිබඳ බරපතල ප්‍රශ්න මතු කළා. මෙවැනි සිදුවීම් ජනතාව තුළ බියක් ඇති කළා. එමෙන්ම දේශපාලන ප්‍රචණ්ඩත්වය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කෙතරම් බරපතල තර්ජනයක්ද යන්න පෙන්වා දුන්නා. GM පේමචන්ද්‍ර මහතාගේ නම අදටත් ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ඝාතනයට ලක් වූ දේශපාලඥයින් අතර සඳහන් වෙනවා. 1991 සැප්තැම්බර් 2 වෙනිදා GM පේමචන්ද්‍ර මහතාගේ ජීවිතය අවසන් වුණා. නමුත් ඔහුගේ ඝාතනය සමග අවසන් නොවූ ප්‍රශ්න රැසක් ඉතිරි වුණා. දේශපාලන බලය සඳහා වූ ගැටුම් ප්‍රචණ්ඩත්වය සහ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව එල්ල වූ තර්ජන සියල්ල ශ්‍රී ලංකාවේ අඳුරු දේශපාලන ඉතිහාසයේ කොටසක් බවට පත් වුණා. දේශපාලන ප්‍රචණ්ඩත්වය යනු එක් පුද්ගලයෙකුගේ ජීවිතය පමණක් නොව රටක ප්‍රජාතන්ත්‍රවාදයම විනාශ කළ හැකි බලවේගයක් බවට මෙය මතක් කර දුන්නා.